මේ පුද්ගලයා අඩි 12ක් විතර දැවැන්ත ඇලිගේට කෙනෙකුට ප්‍රහාරයකින් බේරෙනවා. මොහුගේ නම ජේ.සී. ඩිෆි. මොහු ප්‍රවර්ධන වැඩසටහනක් රූගත කර කර ඉන්න අතරතුර මොහුට මොහුගේ කණ්ණාඩි දෙක අමතක වෙනවා. පස්සේ ජේ.සී. යනවා ඒ කණ්ණාඩි දෙක ගන්න. හැබැයි ඒ වෙලාවේ ජේ.සී. දකින්නේ නැහැ දැවැන්ත ගේට කෙනෙක් ඔහුව ඉලක්ක කරගෙන ඉන්නවා කියලා. තප්පර කීපයක් යනටත් කලින් ජේසීට ගේට ඇටැක් කරනවා. කොහොම හරි ජේසීත් ගේම අතහැරීම නෑ. ජේසී ඔහුගේ අත් දෙක පාවිච්චි කරලා ගේටගේ මුඛය තල්ලු කරලා හරි බේරෙන්න උත්සාහ කරනවා. නමුත් අවාසනාවන්ත විදිහට ගේට ජේසීගේ ඔළුවටම පහර දෙනවා. අවසානයේ ජේසීට අවස්ථාවක් ලැබෙනවා එතනින් පැන ගන්න. ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව ජේසීගේ ජීවිතය බේරගන්න වෛද්‍යවරුන්ට ඔහුගේ මොළයෙන් භාගයක්ම ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඔහු දින 8ක් පමණ රෝහල්ගත කරනවා. අවසානයේ ජේසී මෙහෙම කියනවා. මට මා ගැන විශ්වාසයක් තිබුණා. මම ජීවත් වන බව මම දැන සිටියා. An unbelievable amount of faith in myself that I wasn't gonna die. හදිසියත් ඔයාට මේ ප්‍රහාරයක් එල්ල වුණොත් ඔයා මොකද කරන්නේ? ගේම අතහැරලම දානවද? පාලින් කමෙන්ට් එකක් දාන්න.